පිරිසක් ඉස්සර කතා කරන්න ඔයා බයද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මම කියන්නේ මට කොන්ෆිඩන්ස් නැහැ කියලා. කොන්ෆිඩන්ස් බිල්ඩ් අප් කරන්න, ඉම්ප්‍රූව් කරන්න ගොඩක් රහස් තියෙනවා. අද කතා කරමු එතනින් ප්‍රධානම සහ වැදගත්ම එක. ඒ තමයි පෙර සූදානම කියලා කියන්නේ. ඉතින් කතාවකට පෙර සූදානමක් හදන්නේ කොහොමද? එන්න අපි ඔයාගේ කතාවටත් පෙර සූදානමක් හදමු. මෙතනදී වැදගත්ම දේ තමයි ඔයාගේ දැනුම. ඉතින් ඔයා කතා කරන මාතෘකාව සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දැනුම ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කතා කරන දේ සහ නොකරන දේ ගැනත් හොඳ අවබෝධයක් ඇතුවම යන්න. ඊළඟට තමයි ඔයා කරන ලොකුම වැරද්ද. ඒ තමයි කතාව ලියලා කටපාඩම් කරන එක. ඉතින් කවමදාවත් ඔයා කතාවක් කටපාඩම් කරන්න යන්න එපා. ඔයා කරන්න ඕනි අදහස විතරක් හරියට ඔළුවට දාගන්න. එතකොට අවශ්‍ය තැනදී අවශ්‍ය වචන නිවැරදිව ඔයා ගාවට එනවා. හැබැයි එහෙම එන්න නම් ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනි. ඉතින් කතාවට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන්ම කතාවට කලින් දෙතුන් වතාවක්වත් ප්‍රැක්ටිස් කරලා යන්න අමතක කරන්න එපා. ඊළඟට තමයි වැදගත්ම දේ ඔයාගේ කතාවේ ආරම්භය. ඉතින් ගොඩක් අය බය වෙන්නේ කතාවේ ආරම්භක කොටස. ඒ කියන්නේ ඔයාගේ කතාවේ පළවෙනි වාක්‍ය දෙක තුන. ඉතින් ඒ නිසා ඔයා හරියටම තිතටම කරන්න ඕනේ ඔයාගේ කතාවේ ආරම්භය. හේතුව තමයි කතාවේ ආරම්භය හරියට කළොත් ඉතිරි ටික ස්වභාවිකවම නිරවුල්ව පැහැදිලිව ගලාගෙන යනවා. ඒක සාමාන්‍ය කාරණාවක්. ඉතින් ඒ නිසා කතාවේ ආරම්භය තිතටම කරන්න මතක තියාගන්න. තවත් පුංචි කාරණාවක් මතක් කරන්න. මිස්ටේක්. ඉතින් ඔයාගේ කතාව ඇතුලේ ඔයාට වචනයක් දෙකක් වරදින්න පුළුවන්. එහෙම වුණයි කියලා කතාව නවත්තන්න යන්න එපා. දිගටම ඉස්සරහට කරගෙන යන්න. මොකද ඔයාගේ ප්‍රේක්ෂකාගාරයට ඒක මීටර් නොවෙන්න පුළුවන්. හේතුව ඒගොල්ලෝ ඔයාගේ කතාව අහන්න එන අය. එහෙම නැතුව ඔයාව ජජ් කරන අය නෙවෙයි. Good luck.